හායි යන්නේ අද විශ්ලොක් සුට් channel වල සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා වීඩියෝ එක ගැන මම කියන්න කලින්ම දන්නවා ඇති අද වීඩියෝ එක මොකක්ද කියලා. අද තමයි අපේ Blue Pulsar tank matesලා ගේන්න යන දවස. අද අපි ගේන්න යන්නේ කවුද කියලාත් ඔයාලා thumbnail එකේම දකින්න ඇතිනේ. එහෙනම් වැඩි කතා නැතුව අපි දැන් aquarium එකට ගිහිල්ලා මාළු ටික අරගෙන ගෙදර ඇවිල්ලා බලමු මොකද්ද වෙන්නේ කියලා. එහෙනම් අපි යන් aquarium එකට. One eternity later. මේකෙන් ජෝඩු දෙයක් තමයි අපි දැන් ගන්න හදලා. ඔන්න අපි දැන් සිලඩෝස්ලා 4 දෙනාව ගත්තා. අපි දැන් ගෙදර ගිහිල්ලා බලමු. හරියල්නේ. ඔයාලා බලනවා ඇති මොකද කියලා මේ normal tin foil barb එක කෙනෙක් මන් ටැංකියට දාගෙන තියන්නේ කියලා. මෙයා මන් දාගත්තේ අපේ Blue Pulsar එක කෙනා වෙන මාළු එක්ක කමියුනිටි කරන්න පුළුවන්ද කියලා ටෙස්ට් කරගන්න තමයි මම මෙයාව දාගත්තේ. හැබැයි මේ ඇඩ් කරන මාළු කිසිම එක්කෙනෙක් ලොකු වෙනකන් හදන්නේ නැහැ. මේ ටැංකිය ලොකු වෙනකන් දිගටම හදන්න බලාපොරොත්තු වෙන්නේ අපේ Blue Pulsar එක කෙනා විතරයි. අපි දැන් අපේ සිල්වර් ඩොලර්ස්ලා 4 දෙනාව ටැංකියට දාලා විනාඩි 45ක් විතර ටෙම්පරේචර් ඇක්ලිමේෂන් එකකින් පස්සේ ටැංකියට ඇඩ් කරගමු. හරියල්ලා දැන් විනාඩි 45ක් විතර හොඳට ටෙම්පරේචර් ඇක්ලිමේෂන් එකක් වෙලා අපේ සිල්වර් ඩොලර්ස්ලා 4 දෙනා ටැංකිය වතුර උෂ්ණත්වයට හුරු වෙලා ඉවරයි. දැන් අපි සිල්වර් ඩොලර්ස්ලා 4 දෙනාව ටැංකියට ඇඩ් කරගමු. හරියල්නේ ඔයාලා දකින්න ඇති දැන් Blue Pulsar එක කෙනා සිල්වර් ඩොලර්ස්ලා ගාවට ඇවිල්ලා පොඩි විසිට් එකක් දාලා ගියා. හැබැයි සිල්වර් ඩොලර්ස්ලා Blue Pulsar එක කෙනාටවත් Blue Pulsar එක කෙනා සිල්වර් ඩොලර්ස්ලාට කිසිම ඇටැක් එකක් කරේ නැහැ. එහෙමයි කියලා මෙයාලා දිගටම එකට ඉඳීවි කියලා අපිට නිගමනය කරන්නත් බෑ. ඒ හින්දා මම ඔයාලට තව දවස් දෙක තුනකින් අප්ඩේට් වීඩියෝ එකක් දෙන්නම්. ඒකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් මේ දෙගොල්ලෝ ඇටැක් කරගෙන සිල්වර් ඩොලර්ස්ලා වාස් කරාද එහෙම නැත්නම් දෙගොල්ලෝ සාමෙන් සතුටින් හිටියද කියලා. හරියල්නේ ඔන්න හොඳ වෙන අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඔයාලට තව දවස් කීපයකින් මම අප්ඩේට් එකක් දෙන්නම් ඉස්සරහට ටැංකියට මොකද්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ සිල්වර් ඩොලර්ස්ලා ටික ආස් කරනවද නැත්නම් දිගටම තියාගන්නවද කියලා. ඒ වගේම සමහර කට්ටිය කියාවි දැන් හදන්න බෑයි කියලා. දැනට නම් ප්‍රශ්නයක් නෑ. මෙයා අපේ Blue Pulsar එක කෙනා එක්ක ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ. මම තව දවස් කීපයකින් අනිවාර්යෙන් අප්ඩේට් එකක් දෙනවා. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ කියන්නේ ටැංක් සෙටප් එක ගැන එහෙම මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේ ටැංකිය කොහොමද හදාගත්තේ ඒ වගේම මේ Blue Pulsar එක කෙනා කොයි සයිස් එකේද ගෙනාවේ මෙයා ගේනකොට අඟල් 2.5ක් 3ක් විතර මාළුව ඔයාලට බලා ගන්න පුළුවන් ගෙනාපු දවස්වල කොහොමද දැන් කොහොමද කියලා හොඳට වෙනස බලා ගන්න පුළුවන් ඒ වගේම ඔය දාලා තියෙන ටැංකියේ සම්පූර්ණ ඒ කියන්නේ in detail සම්පූර්ණ ටැංකියේ ෆිල්ටරේ ඉඳලා පම්ප් එක සම්පූර්ණම ටැංකිය ගැන සම්පූර්ණ විස්තරයක් තියෙනවා පළවෙනි කමෙන්ට් එකේ මම ලින්ක් එක දාලා තියෙනවා මගේ ප්ලේලිස්ට් එකේ ඒකත් බලන්න කියලා ඉල්ලන ගමන් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන්ම ලයික් කරන්න ඒ වගේම ඊළඟ අප්ඩේට් වීඩියෝස් මේ ටැංකියේ තව සෙටප් එකක් කරන්න තියෙනවා තව මගේ අනිත් මාළුන්ගේ ෆ්ලවර් හෝන්ගේ වීඩියෝ එන්න තියෙනවා ගෝල්ඩ්ෆිෂ් ටැංකිය වල වීඩියෝ එන්න තියෙනවා තව වීඩියෝ ගොඩක් එන්න තියෙනවා ඒවත් බලන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරගෙන
බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න subscribe කරලා විතර අමාරුයි බෙල් අයිකන් එක අනිවාර්යෙන්ම ඕල් දාලා තියාගන්න නැත්නම් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාවට එන්නේ නැහැ. තව දෙයක් තියෙනවා ඔයාලට මගේ වීඩියෝස් බලන්න කොහොම කරත් මිස් වෙනවා නම් description එකේ මම මගේ WhatsApp channel එකේ link එක දාලා තියෙනවා. ඔයාලට WhatsApp channel එකේ link එකට ගිහිල්ලා ඒක follow කරලා තියාගන්න පුළුවන්. එතකොට මම Instagram එකට වීඩියෝස් දානවා, FB page එකට, TikTok එකට, YouTube එකට දානවා. ඒ හැම වීඩියෝ එකකම links අර වීඩියෝ එක අප්ලෝඩ් කරපු ගමන්ම මම අපේ WhatsApp channel එකට දානවා. එහෙනම් ඒක follow කරන්න කියාගෙන ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු.